අද වීඩියෝ එකෙන් අරන් හැවලා තියෙන්නේ ඔයාලට මේ විදිහට ලංකාවේදී ගන්න පුළුවන් රුපියල් 50000ට අඩුවෙන් තියෙන බෙස්ම බජට් ස්මාර්ට්ෆෝන් පහ. තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button press කරලා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් කතාවන අපි යන් අද වීඩියෝ එකට. මම ඔයාලට ස්මාර්ට්ෆෝන් පහ වගේම ඒවයේ ස්පෙක් මොනවද කියලා වෙන වෙනම පැහැදිලි කරලා දෙන්නම්. අපි දැන් බලමු පළවෙනි ස්මාර්ට්ෆෝන් එක මොකක්ද කියලා. මම පළවෙනි ස්මාර්ට්ෆෝන් එක විදිහට තෝරගත්තේ Xiaomi Redmi 15C කියන ස්මාර්ට්ෆෝන් එක. දැන් අපි දැන් බලමු මේ ෆෝන් එකේ ස්පෙસિෆිකේෂන් මොනවද කියලා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.9ක IPS LCD 120Hz refresh එකක් තියෙන ඩිස්ප්ලේ එකක්. ඒගොල්ලෝ ප්‍රොටෙක්ෂන් විදිහට දීලා තියෙනවා Gorilla Glass 3 කියන ප්‍රොටෙක්ෂන් එක. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ OS එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ Android 15 version එක. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙන chipset එක ගැන කතා කරමු. මේගොල්ලෝ ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ MediaTek Helio G81 Ultra කියන chipset එක. කැමරා setup එක පැත්තට આવත් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේන් කැමරා එක විදිහට 50 megapixel dual camera setup එකක්. ඉතින් ඔයා මේකේ videos record කරනවා 1080p 30 frames rate වලින් මේකේ වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම selfie camera එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ 8 megapixel camera setup එකක්. ඉතින් ඔයා මේකෙන් වීඩියෝ රෙකෝඩ් කරනවා. ඔයාට මේකිනුත් 1080p 30 frames rate වලින් වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. බැටරි එක ගැන කතා කරමු. මේකේ තියෙන්නේ milliampere 6000ක බැටරි එකක්. මේකට 45 watt charging speed එක මේගොල්ලෝ දීලා තියෙනවා. මම දෙවෙනිට කතා කරන්න යන ස්මාර්ට්ෆෝන් එක තමයි Oppo A5X කියන ස්මාර්ට්ෆෝන් එක. අපි දැන් මේකේ ස්පෙસિෆිකේෂන් ටික බලමු. ඩිස්ප්ලේ එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.6ක IPS LCD 120Hz refresh එකක් තියෙන ඩිස්ප්ලේ එකක්. මේ ඩිවයිස් එකට Android version එක විදිහට එන්නේ Android 15 version එක. මේ ස්මාර්ට්ෆෝන් එකේ OS එක විදිහට එන්නේ ColorOS 15 කියන version එක. chipset එක ගැන කතා කරමු. මේ ස්මාර්ට්ෆෝන් එකට එන්නේ MediaTek Dimensity 6300 කියන chipset එක. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා setup එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේන් කැමරා එක විදිහට 32 megapixel single camera setup එකක්. ඉතින් මේකෙදී අපිට 1080p වලින් videos record කරගැනීමේ හැකියාව තියෙනවා. selfie camera එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ 5 megapixel single camera setup එක. selfie camera එකනොත් අපිට 1080p record කරගැනීමේ හැකියාව තියෙනවා. battery එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ milliampere 6000ක battery එක 45 watt charging speed එක මේගොල්ලෝ include කරලා තියෙනවා. ඉන්නට කතා කරන ස්මාර්ට්ෆෝන් එක තමයි Xiaomi Redmi 15 කියන ස්මාර්ට්ෆෝන් එක. අපි මේ ෆෝන් එකේ specs ටික ඉක්මනට බලමු. මේ ස්මාර්ට්ෆෝන් එකේ display එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.9ක IPS LCD 144Hz refresh එකක් තියෙන ඩිස්ප්ලේ එක. ඒ වගේම මේගොල්ලෝ මේකට ප්‍රොටෙක්ෂන් විදිහට දීලා තියෙනවා Gorilla Glass 3 කියන ප්‍රොටෙක්ෂන් එක. මේ ස්මාර්ට්ෆෝන් එකේ අපිට OS එක විදිහට Android 15 බලා ගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ HyperOS 2.2 කියන version එක මේකට include කරලා තියෙනවා. මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් Snapdragon 6S Gen 3 කියන chipset එක. මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා setup එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් මේන් කැමරා එක විදිහට 50 megapixel dual camera setup එකක්. ඒ වගේම අපිට මේ camera setup එකෙන් 1080p 30 frames rate වලින් වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකේ selfie camera එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 8 megapixel single camera setup එකක්. ඉතින් මේකිනුත් අපිට 1080p 30 frames rate වලින් රෙකෝඩ් කරගන්න පුළුවන්. මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ milliampere 7000ක බැටරි එකක්. ඒ වගේම අපිට මේකේ 33 wired charging option එක දීලා තියෙනවා. හතරවෙනි device එක විදිහට තෝරාගත්තේ Infinix Hot 60i කියන 4G ස්මාර්ට්ෆෝන් එක. අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ ස්පෙක්ස් ටික ඉක්මනට බලමු. ඩිස්ප්ලේ එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ අඟල් 6.7ක IPS LCD 120Hz refresh එකක් තියෙන ඩිස්ප්ලේ එක. මේ ස්මාර්ට්ෆෝන් එකේ OS එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් Android 15 version. ඒ වගේම XOS 15.1 කියන version එකත් අපිට මේකෙදි බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ chipset එක ගැන කතා කරමු. මේකේ තියෙන්නේ MediaTek Helio G81 Ultimate කියන chipset එක. කැමරා setup එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 50 megapixel single camera setup එක. මේ camera setup එකෙන් අපි වීඩියෝ රෙකෝඩ් කරනවා අපිට 1440 30 frames rate වලින් වගේම 1080p 30 frames rate වලින් වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. selfie camera එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 8 megapixel single camera setup එක. අපිට මේ selfie camera එකකිනුත් 1080p 30 frames rate වලින් වීඩියෝ රෙකෝඩ් කරගන්න 45 watt wired charging option එක දීලා තියෙනවා. ඒ වගේම 10 watt reverse charging option එකත් මේගොල්ලෝ මේකට include කරලා තියෙනවා. මම පස්වෙනි වගේම අන්තිම device එක විදිහට තෝරාගත්තේ Samsung Galaxy A07 කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.7ක PLS LCD 90Hz refresh එකක් තියෙන ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ OS එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Android 15 version එක. මේ ස්මාර්ට්ෆෝන් එක ගැන කතාරදී විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට අවුරුදු 6ක් යනකම් මේජර් අප්ඩේට් අපිට බලා ගන්න පුළුවන් වෙනවා කියලා Samsung ලා කියලා තියෙනවා. ෆෝන් එකේ chipset එක පැත්තට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ MediaTek Helio G99 කියන
chipset එක. camera setup එක පැත්තට තව බලා ගන්න පුළුවන්. ඉන්නේ 50 megapixel wide camera එකක් වගේම 2 megapixel depth camera එකක්. ඉතින් ඔයා මේකෙන් videos record කරනවා ඔයාලට 1080p 60 frames rate වලින් වගේම 30 frames rate වලින් videos record කරන්න පුළුවන්. selfie cam එක පැත්තට තව බලා ගන්න පුළුවන් ඉන්නේ 8 megapixel single camera setup එක. ඉතින් ඔයාලට මේකෙන් videos record කරනවා ඔයාලට 1080p 30 frames rate වලින් video record කරගන්න පුළුවන්. ෆෝන් එකේ බැටරි එක පැත්තට තව බලා ගන්න පුළුවන් ඉන්නේ milliampere 5000ක බැටරි එකක්. ඉතින් මේක අපිට 25 watt charging option එක මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මම දැන් කතා කරපු smartphone පහෙන් ඔයාලට හතරක් රුපියල් 50000ට අඩුවෙන් purchase කරන්න පුළුවන්. මෙතනින් Xiaomi Redmi 15 කියන smartphone එක විතරක් ඔයාලට 50000ට වැඩියෙන් කියන්නේ 55000 60000 ගාණක් වෙනවා මේ smartphone එක. ඔයාලට ඒ ගාණකින් මේ smartphone එක purchase කරන්න පුළුවන්. අද ගෙන වීඩියෝ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පහලින් comment එකක් දාන්න. ඒ වගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා වීඩියෝ එක like එකක් දාන්න. මම තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහල තියෙන subscribe button press කරලා channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන. එහෙනම් හැමෝටම ජය වේවා.